රාජපක්ෂ පාලනයේ කාලේ අර සේනා මේ සේනා අර රාවේ මේ බලය සංවිධාන හැදුවා පෝෂණය කරා ජාතිවාදී ඇවුස්වා අලුත්ගම දර්ගා නගරේ මහා ජාතිවාදී ගිනි දැල්ලක් ඇවුලුවා ඒ ජාතිවාදයෙන් තමන්ගේ දේශපාලන බලය තහවුරු කරගත්තා පටු දේශපාලන උවමනාවන් වෙනුවෙන් ඒ ජාතිවාදය පාවිච්චි කරා අදත් මේ ආණ්ඩුව ආවට පස්සේ බොහෝ අය හිතුවා ඒ ගෝඨාභය රාජපක්ෂලාගේ සේනාවන් දැන් ඉවරයි ඒ රාජ්‍ය අනුග්‍රහය දැන් ඉවරයි ඒ නිසා එවැනි ජාතිවාදී සංවිධානයකට ඉඩක් නැහැ කියලා. නමුත් අදත් අපි ඉස්සරහා පේනවා නැවත අලුයට ගිනි පුපුරු වගේ මේ ජාතිවාදයන් මතුවෙමින් එනවා. ජාතිවාදයත් එක්ක ආගම්වාදයත් එකට මිශ්‍ර වෙලා මහා දෙවන්ත විනාශයකට අතවනවා. පහුගිය මාස දෙක තුනේ මෙරටේ මුස්ලිම් ජනතාව පුදුම භීතියකින් ජීවත් වුණේ. කොයි වෙලාවෙ කොතන එක කඩයක් ගිනි තියයිද ගිනි තියපු ගමන් මහා ගිනි ජාලාවක් රට පුරාම ඇති වේද කියන භීතිය. ජාතිවාදයට විරුද්ධ මෙරටේ සියලු ශ්‍රී ලාංකිකයෝ බය වෙලා හිටියා. කොහේ හරි තැනක එහෙම සිද්ධියක් වුණොත් නැවත 83ක් එයි කියලා. හරි පැහැදිලි. මේ ජාතිවාදය හැමදාම සේවය කරන්නේ පාලකයන්ට. පාලකයෝ තමයි තමන්ගේ දේශපාලන උවමනාව වෙනුවෙන් මේක පාවිච්චි කරන්නේ. ඒක සිංහල ජාතිවාදී වේවා, දෙමළ ජාතිවාදී වේවා, මුස්ලිම් ජාතිවාදී වේවා කොයි පැත්තෙන් බැලුවත් ඒ බලය සඳහා කරන අරගල. දේශපාලනය කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. මේ අපි අතර තියෙන පන්ති සටනේ ප්‍රතිපල. ඒ පන්ති සටන තමයි දේශපාලනය. ඉතින් මේ ධනපති පන්තිය ඔවුන්ගේ බලවමනාව ඉටු කර ගැනීම සඳහා තමයි මේ ජාතිවාදී පාවිච්චි කරන්නේ. බණ්ඩාරනායකලා පාවිච්චි කරෙත් ඒකට, ඇඩ්ලිලා පාවිච්චි කරෙත් ඒකට, ජේ.ආර්. ජයවර්ධනලා පාවිච්චි කරෙත් බලය සඳහා. රාජපක්ෂලා විග්නේශ්වරන්ලා හකිම් මහත්තයලා ජාතිවාදී පාවිච්චි කරන්නේත් දේශපාලන බලය සඳහා. ඒ නිසා අපි පරද්දන්න ඕනි මෙන්න මේ ජාතිවාදී පිටුපස්සෙන් එන දේශපාලන බල උවමනාව. අපි හරියට හඳුනා ගන්න ඕනි මේ නිර්මාපකයෝ කවුද කියන්නේ. එහෙම නැතුව මතු පිටින් පෙනෙන දෙයට අපි උත්තර හොයන්න ගියොත් කවදාකවත් ජාතිවාදය පරද්දන්න බෑ. අපිට විශ්වාසයක් තියෙනවා 83 කළු ජූලිය වගේ මහා අඳුරු එවැනි ඛේදවාචකයක් ලංකාවේ අනාගතේ නැවත ඇති වෙන්න මේ සමාජවාදී තරුණ සංගමය ඉඩ තියන්නේ නැහැ කියන විශ්වාසය අපිට තියෙනවා. අර සේනා මේ සේනා ඒ සේනාව වලට වඩා බලගත් ශක්තිමත් සේනාවක් තරුණ සංගමයේ සේනාව. ඒ නිසා සේනාව දැන් සූදානම්. දැන් සේනාව සටනට බහිමු. ජාතිවාදයේ පරද්දවන ප්‍රායෝගික දේශපාලන සටන. අන්නේ සටනට නායකත්වය දෙන්න පනපවන්න අපි අදිෂ්ඨාන කරගමු. අපි ශක්තිමත් වෙමු. අපි කියනවා භාෂා ભેද නැහැ, කුල ભેද නැහැ, ආගම් ભેද නැහැ. අපි ඔක්කොම එකට ඉන්න ඕනි. நாங்கள் எல்லோரும் ஐக்கியப்பட வேண்டும். நாங்கள் எல்லோரும் ஒருத்தாய் பிள்ளைகள். இனபேதம் இல்லை, மொழிபேதம் இல்லை, மதபேதம் இல்லை. நாங்கள் எல்லோரும் ஒரு தாய் பிள்ளைகள். ஆனால் நாங்கள் ஐக்கியப்பட வேண்டும். We are Sri Lankan. අපි ශ්‍රී ලාංකිකයෝ, අපි මිනිස්සු, අපි සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා, අපි දුක් විඳින පන්තියේ මිනිස්සු, දුක් විඳින පන්තියේ මිනිසුන්ගේ අයිතිය වෙනුවෙන්, සැබෑ අයිතිය වෙනුවෙන් සටන් වදින්න සමාජවාදී තරුණ සංගමයට ශක්තිය, ධෛර්යය, වීරය, ප්‍රඥාව ප්‍රාර්ථනා කරමින් මා නතර වෙනවා. බොහොම ස්තුතියි.